හෙල්ලෝ ගයිස් අද ෆුඩ් බ්ලොග් එකෙන් අපි ගේන්න හදන්නේ ජනප්‍රියම නේපාල් කෑම සෙට් එකක් try කරපු එක ගැන. සුපිරිම කෑම සෙට් එකක් අපිට හම්බුණා. ඒක අපි ගෙදර ඉඳන්ම එන්ජොයි කරපු එක තමයි ඕගලන්ට මේ vlog එකෙන් අපි මේ ගේන්න හදන්නේ. chill එකේ vlog එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. එහෙනම් චාලු. මේ තියෙන්නේ ටීම් මොමෝ නේපාල් රටට ආවේනික වූ ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය මේ තියෙන්නේ. ඒකට එන සෝස් එක බලන්න ගයිස් වව් දැක්කම පිස්සු වෙනවා. ඊට පස්සේ අපිට එවලා තියෙනවා මොමෝ එකේම සී මොමෝ කියලා චාත් මොමෝ කියලා කියනවා. ඒක මේගොල්ලන් පොඩ්ඩක් නිකන් අපේ ඩෙවල් චිකන් එක වගේ මොමෝ එක කියන්නේ ඩම්ප්ලින් එක ඩෙවල් කරලා වගේ බලන්න ගානිෂ් එක දාලා සුපිරියට මේවලා තියෙනවා පොර. තව ඒවලා තියෙනවා වා පොඩි ජම්බෝ සොසේජස් 4කුයි ස්ටර් ෆ්‍රයි නූඩල්ස් එකකුයි. හැබැයි මේගොල්ලන් මේකට කියන්නේ චවමීන් කියන චවමීන් කියන මට හරියට ප්‍රොනවුන්සේෂන් එක ඉතින් ෂුවර් නෑ. දැක්කම ආසයි දෙනවනේ ගන්න. ගෑරප්පුව තියෙනවා. ඉස්සල්ලාම මම බලමු මේ ස්ටීම් මොමෝ එකක් ආවා. වා පාන්න ගයිස් මේක වා මේකට ස්ටීම් කරලා තියෙනවා. ඒක සෝස් එකත් එක්ක ඔබාගෙන තමයි කන්න ඕනේ. ඔප්ස් කාලා බලමු. cheers guys first bite. තියෙන සේම ඔක්කොම කඩා ගන්නවා. සුපිරිනම හදලා තියෙනවා. ඒකෙන් දැන් පට්ට මේක නා කොහොම කාලා බලමු. පෝස්ට් එක නැතිවුන් මාර රහයි යා. ඔන්න තව එකක් කොළුමු. number 1 තව එකක් ඔබාගෙන අම්මා මරු දෙකට දාගෙන ඒ කටින් ගන්නවා. වාහ් එනනේ ඔයිලි ගතියට තියෙන විදිහ. මට හිතෙනවා මේක මේ පොඩ මේ සෝස් එක බල ගන්න කියලා. මේක සෝස් එකත් එක්ක try කරලා බලමු කොහොමද යන්නේ කියලා. බලන්න guys මරුවට තියෙනවා මේ. මට නම් නෝම ස්ටීම් මොමෝ එක පට්ටම රහයි. බේකට වැඩි මේක නම් වෙනම ලෙවල් එක. මරු ස්වීට් ගතිය උත් වෙනවා කියන අය. Wow! If you're looking at this video, thank you very much. යාළුවට කිව්වේ සී මොමෝ එකට ඔප එකක් දාගෙන ඔයිල් එක දාගෙන දෙකම දාගෙන රස බලන්න තමයි wow. ඒක නියමයි ඇත්තටම නියමයි. තියෙන පංචක සුපිරි පංචයක් තියෙන chow mein එක stir fry noodles එක Nepali style jumbo veg. wow මේකේ සුපිරි සුවඳක් එනවා guys. කාලා බලමු. වා එනවා පිස්සුවක් කරලා ඉන්න guys. chow mein මේකට දාලා තියෙන නූඩල්ස් නෙමෙයි guys ස්පැගටි ලයින් එක ගහලා තියෙනවා. පොඩ්ඩක් මරුව මට හිතෙනවා මේ සෝස් එක පොඩ්ඩකුත් දාගන්න මේ කොහොමද තියෙන්නේ කියලා. මම දවස් මේ සෝස් එක පට්ටම රහයි.
සෝස්ස එකත්දාගත්තා මික්ස් කරගෙන කාල බල ලාස් බයිට් කර එහෙනම් ගයිස් ඊළඟ බ්ලොග් එකකින් අපි ඕගලන් හම් වෙනකම් ඕගලන්ට ජය වේවා